පුත්තලම දිස්ත්‍රික්කය කියන්නේ ළමා අපහරම ළමා හිංසනය පැත්තෙන් වැඩි දිස්ත්‍රික්කයක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ් ආයතනයේ ග්‍රාමීය සංවර්ධන ආයතනය මගින් පහුගිය අවුරුදු 3 තුළ ක්‍රියාත්මක කරා ළමයින්ගේ ආරක්ෂාව වන සෑම ක්ෂේත්‍රයකම නිලධාරීන් පුහුණු කිරීම සහ වැඩසටහන් පැවැත්වීම. වනාන්තරවල කල්පිටිය, කරුවලගස්ස සහ පුත්තලම යන ප්‍රාදේශීය කොටස් 4 ග්‍රාමීය කමිටු 48 මගින් අපේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය, ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ළමා හිමිකම් අධිකාරිය, පරිවාහන දෙපාර්තමේන්තුව ආදී ආයතන සම්බන්ධ කරගෙන සියලුම නිලධාරීන්ට හොඳ දැනුමක් භාගයක් ලබා දුන්නා. සම්බන්ධ හරියටම ඇති වෙන ගැටලු නිරාකරණය කරන්න කොහොමද කියලා. විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ තුල දිස්ත්‍රික් ළමා සම්වර්ධන කමිටුවක් තියෙනවා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව. මෙහිදී යුනිසෙෆ් වැඩසටහන යටතේ ප්‍රාදේශීය කොටස් 4කට විශේෂ වැඩසටහනක් ලැබුණා. ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනයත් එක්ක එක්ව වෙලා කටයුතු කරන්න. මෙහිදී විශේෂයෙන්ම අපට හැකියාව ලැබුණා ගමේ දරුවන්ගේ තියෙන අපහසුතාව. ඒත් එක්කම ගමේ දරුවන්ට තියෙන ගැටලු සම්බන්ධව ග්‍රාමීය ළමා ආරක්ෂණ කමිටු පිහිටුවන්න. මේ ග්‍රාමීය ළමා ආරක්ෂණ කමිටුව තුළ ගමේ අනාරක්ෂිත දරුවෝ සහ දරුවන්ට තියෙන ගැටලු සම්බන්ධව විවෘතව සාකච්ඡා කළා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, පරිවාර සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය කාර්යාලය සහ සමාජ සංවර්ධන ආයතනය මේ කටයුතු වලදී එකතු වෙලා අපි කටයුතු කරා. ගම තුළ තියෙන දරුවන්ට තියෙන බලපාන ගැටලු සම්බන්ධව ගම්මුන්ගේ අවධානය යොමු කරන්න මෙහෙදි පුළුවන් වුණා. ගාමකට මේ ඔක්කොම ගන්න දකින්න. ඊට පස්සේ පොඩි ළමයි බලන මේක කරලා බලන්න. යුරෝපා සංගමයේ සහාය ලබා දෙන දිස්ත්‍රික් සංවර්ධන සටහන තුලින් අපේ ආයතනයටත් අවස්ථාවක් උදා වුණා. උත්තර දිස්ත්‍රික්කයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න විශේෂයෙන් ළමයින්ගේ ආරක්ෂාව මූලික කරගත්ත ව්‍යාපෘතිය ආරක්ෂක කමිටුව පිහිටුවීම තුලින් ඒක ශක්තිමත් කිරීම තුලින් සැබෑම ප්‍රශ්නේ හඳුනා ගන්න ඉතාමත් වැදගත් වුණා මේ කමිටුව. ගමේ තියෙන ප්‍රශ්නේ සැබෑවටම හඳුනාගෙන ගමේ නියෝජිතයෝ තමයි මේදී තීරණ ගන්න. එයාලා තමයි තීරණය කරන්නේ ගමේ ඉන්න සුසුම පවුල කවුද. ඒ තීරණය තාම සාර්ථකව සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ සාර්ථකත්වයේ තුල කිසි කෙනෙක්ගෙන් අපට ගැටලු ඇති නොවෙන්න, නැත්නම් ගම තුල අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න, ගැටුම් වාදයන් ඇති නොවෙන්න මේ ප්‍රජානායකයෝ කටයුතු කිරීම ඉතාමත් වැදගත්. කමිටුවක් වසමේ ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වය තමයි සිදු කරන්නේ. සභාපති විදිහට වැඩ කරනවා ග්‍රාම නිලධාරී. වසමේ ඉන්න සියලුම නිලධාරී ඒ සඳහා අයත් වෙනවා. සියලුම ගම් නියෝජනය කරමින් සමාජිකයෙක් අයත් වෙනවා. ඊට අමතරව වසම තුළ සිටින ආගමික නායකයින්, පෞද්ගලික සෞඛ්‍ය සේවා නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, වසම භාර වැඩ කරන පොලිසිය නිලධාරී මේ විදිහට තමයි කමිටුවේ සංයුතිය ක්‍රියාත්මක වෙන්නේ. මේක මූලික අරමුණ වෙන්නේ මේ ගැටලු සහගත දරුවන්ට. එහෙම නැත්නම් මේ උපකාරයක් අවශ්‍ය දරුවන්ට ආරක්ෂාව අවශ්‍ය දරුවන්ට මේ ආරක්ෂාව තහවුරු කරලා ඔවුන්ගේ මේ ගැටලු निराකරණය කරන්න මැදිහත් වීමක් තමයි මේ කමිටුව හරහා අපි බොහෝ දුරට සිදු කරන ලබන්නේ. මගේ වසමේ ළමා ආරක්ෂක කමිටුව ඒ රැසීම් දියද්දි තමයි අපිට ක්‍රිමිනල් අපසේන් එකක් ආවේ. ගෙන් ළමයෙක් ඉන්නවා ඉස්කෝලේ යන්නේ නැති. එයා පොඩි ළමයි දෙන්නෙක් බලනවා. අපි එක දවසක් මාසික ග්‍රාමීය කමිටුවේ තියෙන අවස්ථාවේ තමයි ග්‍රාම නිලධාරීතුමාත් මාත් ගිහින් බැලුවා. බලනකොට ඒ වෙලාවෙත් ඒ ළමයා තනියෙන් තමයි ගෙදර හිටියේ. තාත්තා රැකියාවට ගිහින් හිටියේ. මං ඉපදුනේ පුත්තල. අපි හිටියේ අපේ ගෙදර නෙමෙයි. මගේ අම්මා රට ගියා. මං ඉස්කෝලේ යන ආස වුණත් අපිට ඒවට වියදම් කරන්න සල්ලි තිබුණේ නැති නිසා නංගිලා දෙන්න බලා ගන්න හරියට කෙනෙක් නැති නිසා මං ඉස්කෝලේ නොගිහින් හිටියා. අපිට හරියට කන්න කෑම තිබුණෙත් නැහැ. සමහර දවස්වලට ළඟපාත ගෙවල් වල අය අපිට කෑම ගෙනත් දුන්නා.
ඒත් එක එයාගේ අම්මා රට ගිහිල්ලා තාත්තත් එයාගේ එච්චර සැලකීමක් වෙන්නේ කියන පැමිණිල්ලක් අපිට ආවා. වැඩිමල්ගෙන් ළමයා ඉස්කෝලට යන්න නැතුව හරි පොඩි ළමයි බලාගෙන තමයි ගෙදර වෙලා මයලක බලාගෙන ඉන්නවා. අපි මැදිහත් වෙලා කමිටුව කීප සැරයක්ම ගියා. ඒ වෙනකොට පාසල් ගිහින්නේ අවුරුදු 2කින් විතර. හැම අතින්ම දුර්වලයි. පොඩි ගෙයක් තිබුණේ පොල්ලතු සෙවිලි කරපු එක කාමරයක් තමයි තිබුණේ. ඒ ගෙදර තමයි එයාලා හැමෝම ජීවත් වුණේ. එයාලගේ සෞඛ්‍ය පැත්තෙනුත් හැම පැත්තෙම මේගොල්ලෝ පිරිහිලා ඒ වෙනකොට හිටියේ. තාත්තා කාත් කවුරුත් නැති කෙනෙක් වගේ බිබී ඇවිදිනවා. අපි ජීවත් වුණේ නෑදෑ ගෙදරක. හැමෝම කිව්වේ අපේ තාත්තට ගෙයක් දොරක් හදාගන්න උවමනාවක් නැති නිසාලු අපි මෙහෙම ඉන්නේ කියලා. ඒත් එක්ක තාත්තා කුලිවැටට යන්නේ අරක්කු මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්. ඊට පස්සේ අපි ග්‍රාමීය ළමා රැස් කමිටුවත් එක්ක මේ ප්‍රශ්නය ගැන කතා කරා. ශේෂ පරීක්ෂණ කරලා ඒ ළමයිගේ විස්තර ඔක්කොම තොරතුරු සේරම අපි එකතු කරා. අපේ ගමේ ළමා කමිටුවට දවසක් කෙනෙක් අපි ගැනත් කියලා. ඒ මාමලා නන්දලා අපි බලන්න ආවා. එයාලා හරිම හොඳයි. මටයි නංගිටයි ඉස්කෝලේ යන්න උදව් කළා. ළමා රැස් කමිටුව හරහා ඉස්කෝලෙන් කතා කරලා ඉස්කෝලෙන් තැනක් එයාට දෙන්න කැමති වුණා. කැමති වෙලා ඊට පස්සේ අපි සැරේට අපි කතා කරලා ඒ ළමයිව අපි පැත්තට ගත්තා. මෙම ළමා ආරක්ෂක කමිටුවලදී අපිට ගොඩාක් දුරට අනාරක්ෂිත පවුල්වල දරුවන් සම්බන්ධව, පාසල් නොයන දරුවන් සම්බන්ධව, ආර්ථික ප්‍රශ්න තියෙන පවුල් සම්බන්ධව අපිට වාර්තා වෙනවා. ඒ දරුවා පාසල් ඇත්තටම පාසල් ගියේ නැහැ. මේ ග්‍රාමීය සම්වර්ධන ආයතනයේ එකතු වෙලා මේ දරුවා හොයාගෙන ගියා. අපි ඊට පස්සේ කතා බහ කරලා බැලුවා මේ දරුවා පාසල් යන්න ආසාවෙන් හිටියා. අපි මේ ආයතනයත් එක්ක එකතු වෙලා මේ දරුවව පාසල් ගත කරා. ආයතනයේ මගින් අවශ්‍ය පොත්පත්, එතකොට පොත් බෑග් ලබා දුන්නා. ඒ අතරේ අපේ අම්මා රට ඉඳන් ආවා. කමිටුවේ මාමල නන්දලා අපේ අම්මයි තාත්තයි එක්කත් කතා කරා. ඒ වෙලාවේදී ඒ අම්මා රට ගිහිලා හිටපු අම්මත් ආයේ මේ රටට පැමිණි. ඒත් එක්ක අම්මාට පොරොන්දුවක් ගත්තා ආයෙසරයක් මේ ළමයි දාලා රට යන්නේ කියන කතාව. ඒත් එක්ක අපි මේ ඉඳලා මේ ළමයි බලා ගන්නවා කියලා. අම්මා ආවට පස්සේ තමයි ඒතර ටික අපි සෑම ටික සේස්ති කරලා ඒ ළමයි ඉස්කෝලේ දාගත්තා. මේ පවුල මුලදී තරමක හොඳින් හිටියා. පස්සේ ආර්ථික ප්‍රශ්න නිසා එතකොට මේ දරුවෝ පාසල් යවා ගන්න බැහැ. ඊට පස්සේ මේ පවුල වෙන් වෙන්න ගියා. ප්‍රශ්න අධිකකම නිසා ඉතින් අපි මේ ආයතනයත් එක්ක මැදිහත් වෙලා මේ හැම කටයුත්තකම උදව් උපකාර කළා. මටයි නංගිටයි විතරක් නෙමෙයි එයාලා අපේ අම්මටයි තාත්තටයි උදව් කරා. දැන් මගේම බයිසිකල් එක ටවුම ඉස්කෝලේට යනවා. නංගි ගමේ ඉස්කෝලේට යනවා. අම්මා ගෙදර යනවා. තාත්තා උදේ වැඩට ගිහින් හවස ගෙදර එනවා. වික්ෂේප ආයතනයේ ලබා දුන්නු සහයෝගය පිළිබඳ ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනයේ ප්‍රධානී හැටියට සන්තෝෂ වෙනවා සහ ඔගේ තිරසාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබිච්ච එක ගැන අපි ආයතනයක් හැටියට අපි සතුටු වෙනවා සහ විශේෂයෙන් අපිට ලබා දුන්නු ඒ ගෞරවය අභිමානය තුලින් අපට පුළුවන් වුණා මේ දිස්ත්‍රික් දෙක තුල තාමත් දක්ෂ තමත් ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් නිර්මාණය කරන්න ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනය හැටියට අප ගන්න තිබුණු මේ විශ්වාසය මේ අභියෝගය ජය ගැනීම හැකියාව අපි ළඟ තියෙනවා කියලා නිසා ඇත්තටම සතුටු වෙනවා ආඩම්බර වෙනවා. ඇත්තටම අපි දිස්ත්‍රික් 7ක මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. ඒ සියලු අභියෝග ජය ගැනීම මේ වැඩසටහන ඉතාමත්ම සාර්ථක කර ගැනීම සඳහා අපිට හැකියාව ලැබුණා. ඒක අපිට බොහොම ආඩම්බරයක්. තව තවත් අපිට යුනිසෙෆ් ආයතනයත් මේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අපිට අවස්ථාවක් උදා කර දෙලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපි ලබා දෙන ඕනෑම අභියෝගයක් යුනිසෙෆ් ආයතන වේවා යුරෝපා සංගමය වේවා අද පිළි කැමැත්තෙන් බාර අරගෙන ඉදිරි සංවර්ධන කටයුතු වලට බොහොම සාර්ථක වුණ සඳහා බොහොම සූදානම් සැදී පැහැදිලි සිටිනවා. මම දකින්නේ විශේෂයෙන්ම පුත්තන් දිශිකේ ළමා ගැටළු බහුල ප්‍රාදේශික ඒකම් කොටස් 4ක් තෝරාගෙන ඒ තුළ අපි එකතු වෙලා රාජ්‍ය සහ රාජ්‍ය වන ආයතන විදිහට මේ යාන්ත්‍රණය ශක්තිමත් කරගෙන
අපි නිලධාරීන් එක්ක මේ කටයුත්ත සාර්ථක කරමින් අපි දරුවන් වෙනුවෙන් පහුගිය අවුරුදු තුන තුළ යම්කිසි ඵලදායී යමක් කළා කියන එක. ග්‍රාමීය ළමා ආරක්ෂණ කමිටුව ඒ වගේම ප්‍රාදේශීය කමිටුව දිස්ත්‍රික් කමිටුව ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වෙනවා. ඒක හොඳ ව්‍යුහයක් එකක් සකස් කරලා තියෙනවා. ඒක හොඳ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් බව දකිනවා. ඒ නිසා මේ දිස්ත්‍රික්කයේ පෙරට වඩා යම් ක්‍රියාවක් සිදු වුණාම ඒක වහාම පියවර ගැනීමට අපි කටයුතු කරලා තියෙනවා. අපි ගෙයින් ගෙට ගිහිල්ලා ඇත්තටම පාසල් නොවන දරුවෝ අනාරක්ෂිත දරුවෝ සම්බන්ධ විමසීම් කළා. එතකොට අනාරක්ෂිත කාන්තාවන් සම්බන්ධව ගැටලු තියෙන පවුල් සම්බන්ධව ඒවා අර්බුද ඇති පවුල් ඒවා හඳුනාගත්තා. හඳුනාගෙන ඒවට අවශ්‍ය පිළියම් යෙදුවා. ඉතින් ඉදිරියේත් අපි සහයෝගය දෙන්න කැමති මේ ආයතනයේ වැඩ කරනවා. දැන් අපේ තාත්තා බොන්නෙත් නෑ. අම්මට සල්ලි හොයන්න රට යන්න ඕනෙත් නෑ. අපිට බඩගින්න ඉන්න ඕනෙත් නෑ. මට දැන් ගොඩාක් සතුටුයි. මෙම කමිටුවෙන් මට ඉස්කෝලේ යන්න උදව් කරට ස්තුතියි. මට දැන් ගොඩක් සතුටුයි මේ ඉස්කෝලේ යන්න උදව් කරා. මට ඉස්කෝලේ යන්න බයිසිකලයක් ලබා දීලා තියෙනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. පොත් බෑග් එහෙම ලබා දුන්නා. ඒකටත් ගොඩක් මේ ආයතනයට ස්තුතියි. මට ඉදිරියටත් ඉස්කෝලේ යන්න උදව් කරා. කලින් ඉස්කෝලේ යවා ගන්න බැරි වුණා. දැන් මගේ දරුවෝ ඉස්කෝලේ යනවා. දැන් මට ඒක ගොඩාක් සතුටුයි. මායි නෝනයි දරුවෝ තුන්දෙනා එකට ජීවත් වෙනවා.